වර්තමානයේ දෙමව්පියන්ට තියෙන ගැටලුවක් තමා තම දරුවන් ඇති කරන චෝදනා. එක චෝදනා තමයි ඒගොල්ලන්ගේ ජීවිතය ගැන ලිංගිකත්වය ගැන සමහර දරුවෝ කියනවා මම පිරිමියෙක්. කාන්තා දරුවා කියනවා. පිරිමියා කියනවා මට පිරිමියෙක් වගේ තේරෙන්නේ නැහැ ගැහණියක් වගේ තේරෙනවා කියලා. මෙන්න මේ එක කතාවක්. ඊට පස්සේ සමහරු කියනවා අපි මේ සම අතර තමයි සම්බන්ධය තියෙන්නේ කියලා. ඒ කියන්නේ සමලිංගික කතාවක් කියනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වර්තමානයේ තැන් වලින් අහන්න දකින්න ලැබෙනවා. සමහරු කියනවා මේ පාසල් වල විශ්වවිද්‍යාලවල පවා මේවා වර්ධනය වෙලා නැත්නම් සංඛ්‍යාත්මක අගේ වැඩි වෙලා ප්‍රසිද්ධියේ ඉන්නවා කියන එක. ඉතින් මෙන්න මේක තමයි බොහෝ දෙනා කතා කරන්නේ ඉදිරිපත් කළා තියෙන්නේ මේ ගැන විද්‍යානුකූල විස්තරයක් ලබා දෙන්නට කියලා. ඉතින් මේක ඇත්තටම එක ආකාරයක ගත්තාම අපි normal සහ abnormal නැත්නම් not normal කියන කතාවක් තියෙනවා. ඉතින් ඕනම ස්වභාව ධර්මයේ තියෙන ලිංගිකත්වයේ සම්බන්ධ ගස්වැල් සහ සතුන් ගත්තාම ඒගොල්ලෝ හැම වෙලාවෙම ඒ අදාළ විරුද්ධ ලිංගික පාර්ශ්වයන් එක තමයි සහබතතා ඇති කරන්නේ. ගස්වැල් වල වුණත් ඒ සාමාන්‍ය තම ලිංගිකත්වයට විරුද්ධව පාර්ශ්වයේ තමයි ඒ ජාන හෝමාරුවන් සිද්ධ කරගන්නේ. නමුත් මේ ප්‍රජාව වර්තමාන ප්‍රජාව මේක යම් ආකාරයකට වෙනස් ආකාරයෙන් බලපෑම් කරනවා නම් ඒක සාමාන්‍ය not normal කියන එක තමයි කියන්නේ. ඒකට හේතුව තමයි සාමාන්‍ය ක්‍රමයෙන් වෙනස් වෙලා තියෙනවා මේක අපේ කතාවක් නෙමෙයි මේ ස්වභාව ධර්මයේ කතාවක්. ඒතර ස්වභාව ධර්මයට විරුද්ධ යනවා නම් ගොඩක් අය කියනවා මේක හොඳ නෑ හරි නෑ ස්වභාව ධර්මයේ තියෙන නීති කඩන්න එපා. එහෙම කරොත් මහා විනාශයක් වෙනවා කියලාත් සමහරු කියනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ මේ වර්තමානයේ ළමයි සම්බන්ධව මේ කතාව මෙන්න මේ විදිහට යනවා. ඊට අමතරව වෙන රටවල් වල එක එක පරීක්ෂණ මගින් එහෙම නැත්නම් වෙනත් දෙවලින් තහවුරු කරලා තියෙනවා මෙවුවා මේ ජාන මගින් එනවා එහෙම නැත්නම් මොලේ සෛලවලත් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා මේක හරි දෙයක් හරි ක්‍රමයක් තමයි මේක මේ වෙනස් කරන්න බැරි දෙයක් කියලා තමයි ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. ඉතින් එහෙම වෙනස්කම් කරන්න බැරි දේවල් තියෙනවා. ඒක හේතුවක් තමයි අපි කියන්නේ මූලික සාධකය වන්නේ ඥාන සාධකය. ඉතින් ඥාන සාධකයෙන් සමහරුන්ට පිරිමි හෝ ස්ත්‍රී ඒ ක්‍රෝමසෝම් වල වැරදි තියෙනවා නම් ඒවල අඩුපාඩු තියෙනවා නම් ඒවල භාෂ්ම කාණ්ඩවල වෙනස්කම් සිද්ධ වුණොත් ඒගොල්ලන්ට අර පිරිමි සහ කාන්තාවල ස්වභාවයන් වෙනස් වෙනවා. ඒක සත්‍ය කතාවක්. ඉතින් මේ වගේ අයට කිසියම් ආකාරයකට නීති ස්පනවලා යහපත් ආකාරයට ඒගොල්ලන්ගේ චර්යාවන් ගෙන යන්න සමාජයට අනුගත වෙන්න ලබා දෙන එක නම් හරි වටිනා කාරණාවක්. ඒක ඇත්තටම ඒ වගේ අවස්ථාවල ඒගොල්ලන්ට මේ සමාජයේ ගෞරවයේ වටිනාකම දීලා ඒ Tamanට කැමති ආකාරයට ඒව කරන්න නීතිමය අවසරයක් ලබා දෙන එක තමයි හොඳ කියන එක කවුරුත් ඒකට විරුද්ධ වන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වගේ තියෙන්නේ නැතුව උන්ට නිරෝගීව ඉන්න අයටත් මේ කොහොමද මේක ලෙඩක් වගේ බෝ වෙන්නේ? දැන් අපි දන්නවා උපදින්ම කවුරුත් අරක්කු මත්පැන් ඊට පස්සේ අපි මේ මත්ද්‍රව්‍ය ගන්නෙ නැහැ නේ කවුරුත්. හැබැයි කාලයක් යනකොට ඒගොල්ලෝ අර වෙන ඒවට පුරුදු වෙලා තමන්ගේ ජීවිතයයි පවුලයි රස්සාවත් එක්ක වෙලා යනවා. ඒකට ඒක not normal. නිකම් සාමාන්‍ය ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා ඒගොල්ලොන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ප්‍රතිකාර කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සෞඛ්‍යයට ඒගොල්ලන්ට මානසික කායික පවුල් ජීවිත පවා ප්‍රශ්න වලට ලක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ හොඳට නිරෝගීව ඉන්න ලිංගික වශයෙන් කිසිම දුබලතාවයක් නැති අය පවා මේ ආකාරයට මේ චර්යාත්මක වෙනස් වෙන්නේ කුමක්ද හේතුව කියන එක තමයි දැක ගන්නට ඕනේ බලන්න ඕනේ. යම් කෙනෙක් අර විදිහට එනවා නම් ඒ ක්‍රෝමසෝම් වල දෝෂ තියෙනවා නැත්නම් රිසෙප්ටෝ නැත්නම් ඒවල ප්‍රතිග්‍රාහක තියෙන හෝමෝන සම්බන්ධ වෙන ඒවල දෝෂ තියෙනවද කියලා ඒකට පරීක්ෂා කරන එක ඔන්න කරන්නට පුළුවන්. එහෙම නැතුව කිසිම මේ ස්ත්‍රී ස්වභාවය එසේ තියෙනවා පුරුෂ ස්වභාවය එසේ තිබියදී මේ වෙනස්කම් වෙන්න හේතු තවත් ගණනාවක් තියෙනවා. ඒව නම් ඉතින් විසඳා ගන්න පුළුවන් ගැටලු. උදාහරණයක් තමයි කුඩා කාලේ ඒගොල්ලෝගේ අත්දැකීම්, ළමාවියේ අත්දැකීම්, ළමාවියේ ප්‍රාර්ථනා සමහරු ඊට පස්සේ ළමාවියේ හැදුණු වැඩුණු පරිසරය. දැන් අපි කියමු පුරුෂයෙක් නැත්නම් තරුණ ළමයෙක්, කුඩා ළමයෙක්, පිරිමි ළමයෙක් කාන්තා විශාල පිරිසක් ඇසුරු කළොත් සමහරට ඒ චර්යා අනුගත වෙලා එයා ක්‍රියාත්මක වෙනවා. උඩා කාලේ හිතුව මම කාන්තාව වෙනවා මම පුරුෂෝ වෙනවා කියලා ඒ වගේ මනෝභාවය ගැඹුරෙන් යටහිතේ තිබ්බොත් අන්න ඒ ඇයටත් අර මනෝභාවයන් පස්සේ බලපෑම් ඇති කරනවා. ඒකට හේතුව තමයි ප්ලාස්ටිසිටි. නියුරෝප්ලාස්ටිසිටි නැත්නම් ස්නායු ඒ කියන හැඟීම නැත්නම් ඒ කියන ප්‍රාර්ථනයන් ඔස්සේ ඒ කියන අත්දැකීම් ඔස්සේ ස්නායු වෛර්ගත වෙනවා සහ සම්බන්ධත වෙලා එයාට
සංජානනයක් දෙනවා මම පිරිමියෙක්ව මම කාන්තායකෝ වෙනස් විදිහට බලපෑම් ඇති කරනවා. එතකොට ඒක ඇති කරේ කවුද? මේ ස්නායු පද්ධතියෙන් තමයි ඇති කරන්නේ. ඔය එහෙම නැත්නම් ඒක එයාට ඥාන මගින් ඇති කරන දෙයක් නෙමෙයි. තවත් කාරණයක් තමයි කුඩා කාලේ විරුද්ධ පාර්ශ්වෝ සම පාර්ශ්වයේ ශරීරයෙන් නිකුත් වෙන ලිංගික හෝමෝන තියෙනවා. ඊස්ට්‍රඩයල්, ඊට ඇන්ඩ්‍රොජන් වගේ මෙවුවා වාෂ්පශීලී වුණා. ඒ තමන්ගේ නහයන් අභ්‍යන්තරයට ගිහිල්ලා බලපෑම් ඇති කරන මට්ටමට සාන්ද්‍රණය වැඩි වුණොත්, ඒ කියන්නේ සහසම්මතතාව ඉතා කිට්ටු එකක් වුණොත් ඒගොල්ලන්ට මොකද වෙන්නේ? අන්න ඒගොල්ලන්ට අර මනසේ ඒ ලිංගිකත්වයේ ඉල්ලීමේ ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවම මතක තියාගන්නට ඕනේ මෙන්න මේ වගේ સિદ્ધාන්තයක් තියෙනවා. ඒතර මේක බොහෝ දෙනා දන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතනවා මේ මට අදහසක් ආවේ මේ මම විරුද්ධ ලිංගිකයන්ට පැත්තට යනවා එහෙම නැත්නම් සමලිංගිකතාව මගේ හැටි කියලා මේ පුරුදු වෙනවා ඒක මේ නොදන්නකම නිසා. ඊට අමතරව මේගොල්ලන්ට පියර් ගෲප් ඉන්ටර්ෆියරන්ස් කියලා ඒ තමාගේ තරුණ වියේදීම නැත්නම් ළමා වියේදීම වටපිටාවේ අය කියනවා වා පිරිමි ළමෙක් වා ගෑනු ළමෙක් වගේ අර තියෙන ක්‍රමයට විරුද්ධ එකක් ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ ගෑනු ළමෙක් නම් වා පිරිමි ළමෙක් වගේ කියලා වටපිටාවේ කියනවා. පිරිමි ළමෙනවා ගෑනු ළමෙක් වගේ වා හරියට ගෑනු ළමයා වගේ කෙල්ලෙක් වගේ කියන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම නිතර මේගොල්ලන්ට ඇහුනොත් ඒක සමාජෙත් එයාට අනුගත වුණොත් එයාගේ මනෝභාවයේ වර්ධනය වෙන ඔන්න අර කියන ලිංගිකත්වයේ පැත්තට. දැන් උදාහරණයක් වශයෙන් ඒක ඔබ දන්න දෙයක්. විභාගෙ හොඳට කරපු ළමයෙකුට නිතර කවුරු හරි කියනවා නම් ඔයා වැඩක් නැහැ, ඔයා තේරුමක් නැහැ, ඔයා වැඩක් නැහැ කියලා දැන් විශේෂයෙන් අලුත් පාසලකට ගිහපු ළමයිට ඒක වෙනවා සමහර අයට. ඔයා වැඩක් නැහැ, අර පාසලේ දක්ෂයා වැඩක් නැහැ, ඔයාට තේරෙන්නේ නැහැ කියලා කවුරු හරි කියන්න පටන් ගත්තා. එයා සම්පූර්ණ අසාර්ථකයි. ඒකට හේතුව තමයි යාගේ අර බ්‍රේන් එකේ නියුරෝප්ලාස්ටිසිටි වෙනවා. අර කියන අලුත් පරිසරයේ පුද්ගලයන්ගේ කතාවලට මෙල්ලා යා යටත් වීමට පත් වෙනවා ඒකට. ඉතින් ඔය වගේ සංසිද්ධීන් ගණනාවක් තියෙනවා. ඒ නිසා ඔක මතක තියාගන්නට ඕනේ. ඔන්න ඔය වගේ දේවල් අපි සමාජයේ දැක්ක තැන හදන්න පුළුවන් දේවල්, කියලා දෙන්න පුළුවන් දේවල්. ඒවා ඥාන මගින් එන දේවල් නෙමෙයි. ඊට පස්සේ අනිත් එක තමයි 5HT ඩිස්ෆන්ක්ෂන් නැත්නම් බ්‍රේන් එකේ සෙරොටොනින් පද්ධතිය තමයි මූලික පද්ධතිය. මේ පද්ධතිය දෝෂ ඇති වුණොත් හැම පැත්තකටම බලපෑම් ඇති කරන කෙලෙර ගණනාවක් මානසික රෝග සහ කායික රෝග ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ 5HT ඩිස්ෆන්ක්ෂන් නැත්නම් සෙරොටොනින් පද්ධතියේ දෝෂ ඇති වෙන හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි තමාගේ හෝමෝන වෙනස්කම් නිසා, ඊට පස්සේ සීතල නිසා, ඊට පස්සේ ව්‍යායාම නොකිරීම නිසා, හරියට ආගම දාම් සම්බන්ධ නැති නිසා, එතකොට අධික වෙහෙස නිසා, ඊට පස්සේ යම් ලෙඩ රෝග වේදනාව දනව ලෙඩ රෝග නිසා, ඊට පස්සේ ඒගොල්ලන්ට විශේෂ නිින්ද නැතිකම නිසා, ඒතකොට නිින්ද නැති රෝග නිසා, ඊට පස්සේ නහය අභ්‍යන්තර ප්‍රසරිකා වෙනස් විදිහට විකෘති විදිහට නැත්නම් තියෙන ක්‍රමයට වඩා වෙනස් විදිහට තිබ්බොත් ඒවල නයිට්‍රොක්සයිඩ් වැඩිපුර උරා ඇබ්සෝබ් වෙලා ඇතුළට විසරණය වෙලා ඒ තුලින් ස්නායු උද්දීපනය කළා. එහෙමත් මොලේ සෙරොටොනින් අඩු කරනවා. ඉතින් ඔන්න ඔය වගේ තිබ්බොත් ඔන්න ඔය කියන ප්‍රශ්න ගණනාවක්ම ඇති වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ ඔන්න ඔය කාරණාව. ඒ කියන්නේ 5HT ඩිස්ෆන්ක්ෂන් ගොඩාක් අයට තියෙනව නැති කෙනෙක් නැති තරම්. ඒක ඉතින් සමහර අයට ඕගොල්ලොත් දන්නවනේ දැන් හොඳට ඉඳලා ඒක එකපාර වැඩ කරන්නේ නැහැ. ඒක අර එක්සර්සයිස් කරලා යම් ක්‍රමයක හදාගත්තේ නැත්නම් ඔන්න එයාට ඒ විදිහට මෙයා හිතාගෙන යනවා. සමහරව සීතල ලක් වෙනවා. ඒ කියන්නේ අලුතෙන් ඉස්සර වගේ නෙමෙයි ගොම මැටි තියෙනවා නෙමෙයි සිමෙන්ති පොළව එක්ක ටයිල්ස් පොළවේ මේගොල්ලෝ මොකද කරන්නේ මේ පාය තියලා පාඩම් කරනවා වැඩ කරනවා. ඒකටත් සමහර අයට හැමෝටම නෙමෙයි සීතලට ලක් වෙනවා. ඒ නිසා ඒගොල්ලන් 5HT ඩිස්ෆන්ක්ෂන් වෙනවා. ඉස්සර වගේ ආගම දහම අදහන් නැති නිසා ඒ නිසා ඒගොල්ලන් බ්‍රේන් එකේ අලුත් අර ආගම දහමින් තිබ්බ වයර්ගත වීම ගුණාත්මක වයර්ගත වීම නැති වෙලා ඒගොල්ලන්ට හිතන ඒවා හිතලා අර ඉන්හිබිෂන් එක නැත්නම් ඕන් නැති පැත්තට යන එක වළක්වනවා. ඒක තමයි මන්ත්‍රව්‍ය භාවිතයටත් හේතුව. අපි දන්නවා සමහර ආගමක අය නිතර ආගම ඇදහිම නිසා ඒ වගේ ළමයි කවදාවත් මත්ද්‍රව්‍යයට යන්නේ නැහැ, මත් බොණ්ඩ යන්නේත් නැහැ. ඉතින් ඒක ඕනම ආගමක තියෙනවා බුදුදහමෙත් සිල් ගන්න, සමාදන් වෙන, භාවනා කරන අය ඒ පැත්තට යන අඩුයි. ඒකට අනිත් අයත් මොකද කරන්නේ? ආගම නිතර අදහන අය යන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් ආගම නිසාත් අපේ බ්‍රේන් එකේ ඉමුනිටි එක නැත්තම් සෙරොටොනින් පද්ධතිය සවිශක්තිමත් වීමක් සිද්ධ කරනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි ක්‍රීඩාව. මේ ක්‍රීඩාව නැත්තම් ව්‍යායාම නිරන්තරයෙන් කරේ නැත්තම් විශේෂයෙන් අවුරුදු 18 පැන්න ළමයි, අවුරුදු 16 17 පැන්න ළමයි බ්‍රේන් එකේ අපේ වර්ෂන් එක මාරු වෙනවා. ඒ කාලේට
එතකොට පරණ ක්‍රමයට මේ data enter කරන අලුත් ක්‍රමයට. ඉතින් එවැනි මොලයක් තියෙන අයට අපි ව්‍යායාම කළා ක්‍රියාශීලී කරේ නැත්නම් ඒගොල්ලොත් මොකද වෙන්නේ? දුර්වල තත්ත්වයට, කම්මැලි තත්ත්වයට පත් වෙනවා. ඒතරම් මේ සෙරොටොනින් අඩු වීම නිසා විවිධ චර්යාවන් ඇති වෙනවා. මත්ද්‍රව්‍ය පැත්තට, වැඩ නොකර ඉන්න පැත්ත, ඉගෙන ගන්න නැති පැත්ත, තරහ පැත්තට, තව ඇග්‍රෙසිව් පැත්තට විවිධ ආකාරයේ චර්යා තියෙනවා. ඒකින් එකක් තමයි ওই ලිංගික සම්බන්ධව ඒගොල්ලෝ දක්වන යම් ආකාරයේ ප්‍රවණතාවය. ඒතකොට අර ඕනරොඩ විෂමලිංගික වුණත් ඒ ගැළපෙන්නේ නැති කාලයට යන්න හිතෙනවා නම් ඒක එක දෝෂයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න මතක තියාගන්න මේක ඉතා භයානක විදියට නැත්නම් ගැඹුරු විදියට සංකීර්ණ විදියට බලපානවා. ඒක බොහෝ දෙනා දන්නේ නැහැ. ඉතින් ඒකත් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔය ඔක්කොම සාකච්ඡා කරලා පැහැදිලි කරලා කතා කරලා කියලා දෙලා. ඒතර මේක තමත් වැදගත් කතාවක් තමයි. දැන් ගොඩක් අය තර්ක කරනවා මේක මේ ඥාන මගින් එනවා කියලා. ඉතින් ඥාන මගින් එන කතාව අපි කිව්වා ඥාන විතරක් නෙමෙයි අර රිසප්ට් ඇබ්නෝමැලිටි එකක් ඥාන වලින් තමයි සමහරට එන්නේ. නැත්නම් අපි කියන ප්‍රතිග්‍රාහක දුබලතාවයන්. ඒ නිසාත් අර කියන කණ්ඩායම් බිහි වෙනවා. හරි? එක හේතුවක්. ඒතර ඒගොල්ලෝ විශේෂයෙන් ට්‍රාන්ස්ජෙන්ඩර් වීමේ වමනාවන් එහෙම තියෙනවා. ඊට අමතරව ඔන්න තවත් කාරණයක් තමයි මානසික අවපීඩනයට පත්වීම නැත්නම් පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් කියන්නේ පශ්චාත් ව්‍යාධි මනෝභාවයන් ඇතිලා තියෙනවා. විවිධ හැලහැප්පීම් නිසා, පීඩාකාරී මනෝභාවයන් නිසා ඔන්න ওই සඳහන් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඒකට අපි ඉස්සෙල්ලා කිව්වර පීඩාකාරී මනෝභාවය නිසාම මොකද වෙන්නේ? අපේ සෙරොටොනින් පද්ධතිය දුබල වෙනවා. තව එකක් තමයි සෙරොටොනින් පද්ධතිය දුබල වීම නිසා ඒගොල්ලන් ලිංගික වශයෙන් බලපාන කාල නිර්ණවලදී ඇති වෙන දුබලතාවයන් මුල් කරගෙන ඒගොල්ලෝ පීඩාකාරී මනෝභාවයට පත් වෙනවා. මට දැන් වැඩක් නැහැ. මම සාමාන්‍ය විදිහට යන්නට බෑ. ඒ නිසා මට මේ තියෙන ක්‍රමයට තමයි මම ලිංගික වින්දනය වෙන්නේ. මට ඔය විෂම ලිංගිකව බෑ කියලා තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඕක එක හේතුවක් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන ඕකත් එක බලපෑමක් ඇති කරන කාරණාවක්. එකක් දැඩිව තියෙන ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන් පිරිමි අය තරම් නෙමෙයි කාන්තාවොත් තියෙනවා ඒක. ඊට පස්සේ තමයි අනිත් මානසික වශයෙන් පීඩාකාරී වෙන එකක් තමයි සම්බන්ධතාව පැත්තට පස්සේ පිරිමි කාන්තා සම්බන්ධතාවවලදී පිරිමියා ගොඩාක් වෙලාවට තමා ගැන හිතන්නේ. එහෙනම් එක්ක කාන්තාව මේ හොඳ ගුණාත්මක ආදරයක් දෙන්නේ නැහැ. එතකොට පිරිමියා ආදරයට වඩා ලිංගිකත්වයේ මුල් කරගෙන වැඩ කරනවා නම් ඒකට කැමති නැහැ. එතකොට මේ රිලේෂන්ෂිප්ස් ප්‍රශ්න අරුබුදේ නිසා ඒගොල්ලන්ට මේ විරුද්ධ ලිංගිකා එපා වෙනවා. ඉතින් ඒක ගොඩාක් අපි දැකලා තියෙනවා ඔය සමලිංගිකවලදී එහෙම වෙලා තියෙනවා. ඒතර පිරිමි සම්බන්ධයට එක හේතුවක් තමයි අර කිව්වා වගේ දැන් විරුද්ධ ලිංගික කාන්තාව ඇහුම්කන් දෙන්නේ නැතිනකොට පිරිමියා ගොඩක් වෙලාවට ඔය වටපිටාවේ තියෙන ඇහුම්කන් දෙනවා. ඒකට මේ පිරිමි දෙන්නෙක් එකතු වුණාම මේගොල්ලෝ හිතනවා මේකයි ලෝකේ දැන් අපි ප්‍රශ්නයක් නැහැ කතාවත් හොඳයි කියලා ඔය වගේ ඉන්න බලනවා. ඉතින් ඔන්න ඕක එක ගැටලුවක් වෙලා තියෙනවා සමාජයේ ඉඳලා කුඩා කාලේ ඉඳන් ළමා කාලේ ඉඳන් ඒ විරුද්ධ ලිංගිකයට ආදරය දැක්වීමේ ගුණාත්මක සංකල්ප මනසේ ඇප් එකක් විදිහට සම්බන්ධ වෙලා වෛරගත වෙලා තිබ්බේ නැත්නම් ඒගොල්ලන්ට ඔන්න මුණ දෙන්න වෙනවා අර ප්‍රශ්නෙට. ඉතින් ඔකත් අපි මතක තියාගන්නට ඕනේ. ඊට අමතරව අපි අර අලුතෙන් එක කියන එකක් තමයි අර පීඩොෆීලියා වගේ ඒනොෆීලියා කියලා එකක් හඳුන්වා දෙනවා. ඒනොෆීලියා කියන්නේ ලිංගික සංසර්ගයේ සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ, මනුස්ස ලෝකයේ සිද්ධ වෙන්න ඕනේ ස්ත්‍රී පුරුෂ අතර ලිංගික සංසර්ගයේදී කියන්නේ ලිංගික ඉන්ද්‍රියන් සම්බන්ධ කරගෙන මිස ආහාර මාර්ගය සම්බන්ධ කරගෙන නෙමෙයි. ඉතින් වර්තමානයේ මෙන්න මේ ආහාර මාර්ගයේ නැත්නම් ඒනස් එක ගුණ මාර්ගය සම්බන්ධ කරගෙන ඒවා සමහර වෛද්‍යවරු ප්‍රචාර කරනවා. සමහර පුද්ගලයෝ ප්‍රචාර කරනවා. ඉතින් මෙන්න මේ මූලික කරගෙන මිනිසුන්ට ෆීලියා එකක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ඒ පැත්තට ඒක විවිධ හේතු සාධකත් ඒකට බලපෑම් කරලා තියෙනවා. ඒ නිසා ඒ ඒනොෆීලියා ඒකට කැමති නැති කාන්තාව ඉන්නවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. ඒ නිසා අර සමලිංගික පිරිමි සම්බන්ධ වෙන එක හේතුවක් ඒක වෙනවා. ඊට අමතරව මේ සම්බන්ධව කුඩා කාලේ අත්දැකීමක් ලැබුවොත් ඒගොල්ලෝ ඒක ආයතනික වශයෙන් අත්දැකීමක් ලැබුවොත් ඒගොල්ලෝ වැඩිහිටි වුණත් ඒක ලබන්නට ඒගොල්ලන් බ්‍රේන් එකේ බලපෑමක් ඇති කරනවා. ඒකට ඒනොෆීලියා ඉන්න එක තවත් හේතුවක් තමයි ප්ලෙෂර් සෝන් එකේ බලපෑම. ඒ කියන්නේ අපි කඩේකට ගිහිල්ලා හොඳ කෑමක් කෑවොත් ඒ කඩේ රස, ඒ කඩේ ටෙක්ස්චර් එක, ඒ කෑම වල තියෙන ගුණාත්මක මොළයේ රැඳෙනවා. ඒ රැඳුනහම ඒකෙන් ජවයක් ඇති කරනවා ඒ කඩේටම යන්න. වෙන අලුතෙන් කඩයක් තිබ්බත් වෙන පුරුදු කඩේ තිබ්බත් ඒගොල්ලන්ට යන්න ඉඩ දෙන්නේ අර බලපෑම නිසා. ඉතින් මේක මේ පුද්ගලයාගේ ප්ලෙෂර් සෝන් එක නැත්නම් අපි ගන්න තෘප්ති දනවන මධ්‍යස්ථානවලට ඇති වෙන ඩේටා එන්ටර් වීම නිසා ඒ තුළින් ඒගොල්ලන්ට තියෙන අත්දැකීම මත තමා මේ ජවය ඇති කරන්නේ අර සමලිංගික ප්‍රවණතාවයන් සඳහා. ඉතින් ඔව්වත් මානසික
බ්‍රේන් එකේ පුද්ගල දෝෂත් නෙමෙයි. ඒකේ මෙමරි පද්ධතියේ දෝෂ. ඉතින් තවත් එකක් තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ ප්ලෙෂර් සෝන් එකට ওই බලපෑම ගැඹුරින් තැම්පත් වෙනවා. සෙරොටොනින් අඩු වෙලා නොඇඩ්‍රිනලින් වැඩි වෙලා මොලේ අවස්ථාවලදී ওই වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට තමයි ඒගොල්ලෝ කියන්නේ මට මෙයා කවදාවත් අමතක කරන්න බෑ. මට මේවා මට ජීවිතේ මෙච්චරයි කියලා අඬන්නේ බැලපෙන්නේ දිවිනසා ගන්න හදන්නේ වස බොන්න හදන්නේ. අන්න අර කියන ඇමිග්ඩලයිට් ඒරියා එකේ අර කියන මතකය රැඳිලා. ඒක ගොඩක් වෙලාවට එන්නේ මොලේ 5G අඩු වෙලා නොඇඩ්‍රිනලින් වැඩි වෙලා. ඉතින් ඒ වගේ අවස්ථාවක අත්දැකීමක් ලැබුවොත් අර ප්‍රශ්නෙට එයා මුල් වෙනවා ලක් වෙනවා. ඉතින් එන්නේ ඒක ඊට පස්සේ ඒ වගේම ප්ලෙෂර් සෝන් කුඩා කාලේ අත්දැකීම් ලැබුමම ඒකට සමහරු කැමති වෙනවා. ඒකට හේතුව තමයි කුඩා කාලේ අත්දැකීමක් කියන එක ගැඹුරු මතකයේ ගැඹුරු විදිහට රැඳෙනවා. උදාහරණයක් වශයෙන් අපි ඉස්සරත් කියන කුඩා කාලේ ගෙදරකට ගිහිල්ලා ඉස්සෝ පරමුවතාවට කෑවනම් ඒකේ යම් රසයක් ආවනම් සමහරට ඒ ඉස්සෝ රසය විඳින්න ජීවිත කාලෙම එයා උත්සාහ ගන්නවා. ඉස්සොත් විකුණන තැනක් දැක්කොත් ඒ කන්න බලනවා. ඒතර ඒ වගේ කුඩා කාලේ යම් ස්පර්ශයක් වම් වින්දනයක් එයා ලැබුවා නම් ඒක හොයන්න ජීවිතේ වෙන අවස්ථා ලැබුණත් එයා ඒකට කැමති වෙන මනෝභාවයක් ඇති වෙනවා. ඒකට හේතුව අර කුඩා කාලේ තියෙන මෙමරි එකේ බලවත්කම. ඒ කියන්නේ ශාකණය වෙලා දැන් අපි ගම අවුරුදු 30ක් ගහක් හැදුවොත් එහෙම ගහ මුල් ගොඩාක් හැදෙනවනේ. ඒ වගේ කුඩා කාලේ මෙමරි එකක් මතක පද්ධතියක් කියන්නේ ඒක ගැඹුරට වීදිච්ච එක. ඒ නිසා තමයි කුඩා කාලේ මතක සමහර අයට අමතක කරන්න බැරි. නමුත් මේවා අපිට බ්‍රේන් එකේ මෝහණය මගින් මේවා අයින් කරන්න හදන්න විස්තර වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කතාව ඔයගොල්ලෝ මතක තියාගන්නට ඕනේ. ඊළඟ මේ වර්තමානයේ මේ සමලිංගික ට්‍රාන්ස්ජෙන්ඩර් විතරක් නෙමෙයි ගොඩක් අය අන්මැරිඩ් තත්ත්වයටපත් වෙනවා. නැත්නම් ඒසෙක්ස් තත්ත්වයටපත් වෙනවා. ඒසෙක්ස් තත්ත්වයට කියලා කියන්නේ ඒගොල්ලෝ කිසිම ලිංගික දෙයකට ඒගොල්ලෝ කැමති නැහැ පිරිමි හෝ ගැහැණු. ඒක එකක් තමයි ඉන්ඩියුස් කරලා තියෙනවා සමහර ආගමික අය මේක වැඩක් නෑ මේක කොහොම කරදරයක් කියලා අඳුරලා දීලා කුඩා කාලේ ළමා මනෝභාවයට ඇතුළු කරනවා. අපි දැකලා තියෙනවා YouTubeස් වල විහවන්නත් එපා, බිරිඳත් අතහැරලා එන්න, පුරුෂයා අතහැරලා එන්න, ඔක්කොම දුකක් 95% දුක ඕක කියා මේ අභිප්‍රේරණය කරනවා සමහර ආගමික පිරිස්. ඒතකොට මේ නිසා මොකද වෙන්නේ මේක කුඩා ළමයාගේ මොළයට ගිය ගමන් ඒගොල්ලන්ගේ බ්‍රේන් එකේ මොකද වෙන්නේ අර A6 කියන පරිපත වැඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ එයා තාම ඩෙවලොප් වෙලා නැති වෙනකොට මේක ඇතුළට අන්තර්ග්‍රහණය වුණොත් විශේෂයෙන් අර කිව්වා වගේ සෙරොටොනින් අඩු වෙලා නොඇඩ්‍රිනලින් වැඩි වෙලා යනකොට මේක යටිහිතේ තදින් තැම්පත් වෙනවා. ඒකට අර භික්ෂුන් හරි පූජක වගේ කෙනෙක් කියන්න පටන් ගත්තම දෙමව්පියෝ හොවට පිටාවට වඩා මොළයට බලපෑම් කරනවා. ඒක ඔන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා A6 වීම සහ අනිත් එක තමයි දැන් වර්තමානයේ තියෙන ගැටලුවක් තමයි ළමයි අඩුයි කියලා කියනවා මේ සමාජවල. ඒක හේතුව ලක්ෂ ගාණක් අඩු වෙලා තියෙනවා. අනාගත වෛද්‍යවරු ඊට පස්සේ අනාගත රියදුරු මහත්තුරු ඊට පස්සේ අනිත් හැම ශාස්ත්‍රයකමයි වේගෙන් අඩු වෙන්න යනවා. පිට රටින් ගේන්නත් වෙයි කියලා ඒ දවස්වල ඇමතිවරයෙක් කියනවා. ඒකට හේතුව තමයි මේ ජනගහනයේ වර්ධනය අඩු කිරීමට මේ පුද්ගලයෝ දරන කළ තියෙන දේවල්. ඒකට ඒක අර ආගමික මාධ්‍යෙන් එක පැත්තකින් එනවා. දෙවෙනි භයානක දේ තමයි කුඩා කාලේ අම්මලා එක දරුවයි දෙන්නයි හදන්නේ. එයාට ඉගෙනීම හැර ළමයෙක් හදන හැටි, ළමයාට කවන හැටි, ළමයා පොවන හැටි, ළමයාට කිරි දෙන හැටි, ළමයා බලා ගන්න හැටි ඒ වගේ අත්දැකීම් නැහැ. ඉතින් ඉස්සර සමාජයේ ළමයි පහක් විතර ගෙදර හිටපුවාම මේ ඔක්කොම සෙල්ලම් කරනකොට ඔය ඔක්කොම හුවමාරු වෙනවා. එතකොට ඒගොල්ලන්ට කුඩා කාලේ ඉඳන් ඒ අත්දැකීම තියෙනවා. දැන් ඊශ්‍රායල වගේ රටවල් වල ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ වගේ දේවල් එකතු කළා. ඒ කියන්නේ ළමයි එක්කෙනෙක් සමහරට අය ළමයි නැතුව ඉන්නවා, ළමයි එක්කෙනෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා හැම හේතු මත. ඒතකොට ඒ වගේ වෙලාවට ඒගොල්ලන්ට අත්දැකීම් දෙන්න ඒගොල්ලෝ වෙනම මොන්ටිසෝරි වගේ වල ඒ ලොකු ළමයින්ට කුඩා ළමයි සෝද පවිත්‍ර කරන ඒ පුරුදු පුහුණු කිරීම ලබා දෙනවා, රැක බලා ගන්න එක ලබා දෙනවා. ඒ තුළින් ඒගොල්ලෝ මනෝ සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඒ තුළින් ඒගොල්ලෝගේ නියුරෝප්ලාස්ටිසිටි වෙලා ඒගොල්ලෝ වැඩිහිටියෝ වුණාම ළමයෙක් හදන්න අකමැත්තක් නැතුව ළමයිට ආදරය කරන, ගෞරව කරන මට්ටමට එනවා. දැන් වර්තමාන වෙලා තියෙන්නේ ඒක ඇති කරලා නැති නිසා ඒ විතරක් නෙමෙයි පවුල් වල රණ්ඩු අර ඒ බොහෝ දේවල් නිසා සමහර අයට ඒ තියෙන ඇතුළේ ගැටුම්කාරී බව නිසා අර මේ වගේ ළමයි හදන්න එපා වීමේ මනෝභාවයන් සමහරට ඇතුළු වෙනවා. අනිත් එක සමහර ආගමික අය මේක ඔක්කොම දුකක් කරදරයක් කියලා අභිප්‍රේරණය කරන්න වෙන්නේ ඒගොල්ලෝ අර ළමයි හැදීම ඒ සියලුම කරදරයි කියලා මනෝභාවයන් ඇති වෙලා ඒක වෛරගත වෙනවා. එතකොට අපිට පේනවා ළමයි හැදීම වළක්වන්නට මේ සමාජයෙන් ඇති කරන බලපෑම, ආගමික බලපෑම, දෙමව්පියෝ බලපෑම, සමාජයෙන් එන බලපෑම,
දැන් YouTube හරහා එන බලපෑම මේව බලපාන. ඔන්න ඔකත් මතක තියාගන්න තව කාරණා. ඊට පස්සේ තමයි අර වගේ සමාජයෙන් එන සමාජ මාධ්‍යයෙන් එන බලපෑම. ඒකට YouTube සදලා තියෙනවා, groups හදලා තියෙනවා, WhatsApp groups හදලා තියෙනවා. යම් කණ්ඩායමක් එකතු වුණාට පස්සේ ඒකට තව කීප දෙනෙක් බඳව ගන්න තමයි ඒගොල්ලන්ගේ ආසාව. දැන් මත්ද්‍රව්‍ය ගන්න අයත් අපි දැකලා තියෙනවා මත්ද්‍රව්‍ය ගන්න තරුණ කණ්ඩායම් එකතු කර ගන්නවා විවිධ විදිහට. අරක්කු බොනවා එහෙම. තවත් ත්‍ර්ථවාදී වැඩ කරනවා එහෙමත් කරනවානේ. ඒ වගේ මේ ලිංගික සම්බන්ධව සමලිංගික නම් ඒගොල්ලෝ ඔන්න group හදනවා. ඊට පස්සේ තවත් කණ්ඩායම් හදනවා. මේ කණ්ඩායම් වල තියෙන බලපෑම තුලින් මොකද වෙන්නේ? ඒ ප්‍රවණතාවය වැඩි කරන්න උපකාරයක්, ආධාරයක්, අනුබලයක් ලබා දෙනවා. ඒක ඔන්න තව හේතුවක්. එතකොට මාධ්‍ය දියුණුවීම සහ මාධ්‍ය අතර සම්බන්ධතාව ගොඩ නැගීම එකක් වෙනවා. ඒතර ඒ ඉන්න බොහෝ දෙනෙකුත් අර කියන විදිහට 5H dysfunction එක්කෝ කුඩා කාලේ ගැටලු තව බොහෝ ගැටලු තියෙනවා. ඒ අතර අර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් chromosomal abnormality සහ receptor defects නිසා ඇත්තටම අර අවශ්‍යතාවයක් තියෙන අය. ඉතින් ඒගොල්ලන්ගේ නීති සහගතව ඒවා හදලා දෙන්න, ඒගොල්ලන්ගේ මානව හිමිකම් ඇති කරන්න ඒකට කැප වුණාට කමක් නැහැ. නමුත් අනිත් අයට මේ ඒගොල්ලෝ මැදිහත් වෙලා හදන සංගම් වලට එසේ නොවන අය පරීක්ෂණයකින් තොරව, අවබෝධයකින් තොරව, දැනුමකින් තොරව, කල්පනාවකින් තොරව ඇතුළෙන් ගිහපුවාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ අර වයර්ගත වෙනවා අර තත්ත්වෙට. එහෙනම් ඒ වයර්ගත වුණාට පස්සේ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි එකක් සිද්ධ වෙනවා ඒ පැත්තට. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? ඔන්න ඒගොල්ලොත් අර කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා තමාගේ ඒක ජීවිත කාල සමලිංගික එහෙම නැත්නම් විරුද්ධ වෙන්න වගේ බලපෑම් ඇති වෙනවා. ඉතින් ඒවා සියල්ලම අර ක්‍රෝමසෝම් රහ රිසෙප්ටර් ඇබ්නෝමැලිටි අර අනිත් ඒවා සාමාන්‍ය දිනදා හිප්නෝതെරපි මගින්, කොග්නිටිව් තෙරපි මගින් ඊට පස්සේ තවත් බොහෝ ක්‍රම තියෙනවා. ඒවා මගින් සාමාන්‍ය වෙනස් කළා යථා තත්ත්වයට ගේන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒතරොන්න එක ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තා විතර නෙමෙයි ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ තවත් කතාවක් තියෙනවා. ඒ තමයි දැන් මේවා ගැන පරීක්ෂණ මොනවද කළා තියෙන්නේ. ඒ සඳහා පරීක්ෂණ කළා තියෙනවා රිලව් භාවිතා කළා රිලා ජෝඩු කීපයක් අරගෙන ජෝඩු 10ක් අරගෙන ඒගොල්ලෝ වෙනම කුටීරවල හදනවා. ඒතකොට මැදින් බටයක් නැත්නම් දෙන්න සම්බන්ධ කරන්න තියෙනවා. ඒතකොට මේ දෙක මැදින් දොරක් හදලා තියෙනවා. ඒගොල්ලෝ පේන්නේ දොර තියෙනවා. ඇතුලේ සිදුරු තියෙනවා. යන්න එන්න බෑ. ඒතකොට මේගොල්ලෝ දිගටම වර්ධනය කරනවා. ඒගොල්ලන්ගේ මේටින්ස් පීරියඩ් නැත්නම් හෝමෝන චලිත වෙන කාලේ වෙනකම්. එක එක සත්තුන්ට මාස 6න් අවුරුද්දෙන් දෙකෙන් ඒ විදිහට ඒගොල්ලන්ගේ ලිංගික සම්බන්ධතා තියෙන්නේ එහෙමනේ. ඒතකොට ඒ කාලේ එනකොට අර රිලව් කුඩා කාලේ ඉඳන් අම්මා තාත්තන්ගේ වෙන් කරපු දෙගොල්ල එකතු කරනවා. ඒ කියන්නේ මැද වෙන් කරලා තිබ්බ දොර අරලා ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න ඉඩ දෙනවා. ඒතකොට හොයාගෙන තියෙන්නේ මොකද්ද? සමහරව හිතන්න පුළුවන් මේ ආගෙන ඉන්න අය ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැති කියලා ඥාන නියමය අනුව. ස්වභාව ධර්ම නියම අනුව. නමුත් එහෙම වෙලා නැහැ. එහෙම වෙලා නැහැ. එතකොට ඒකෙන් ඉගෙන ගන්න. මොකද ඒගොල්ලෝ දැකලා කෑ ගහලා ලඟ වෙන්නේවත් නැතුව ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. හැබැයි ඒ රැළේ ඉන්න පැටවු 10 දෙනෙක් වෙනම කාන්තා පිරිමි වෙනම පොඩි කාලේ ඉඳන් ටැග්ස් දාලා නම් කරලා බලනවා ඔබ්සර්වේෂන් කරලා වීඩියෝ අරගෙන ඒගොල්ලෝ අර ලිංගික සමතා මේ කියන කාලයට වෙනවද? ඒගොල්ලෝ කරදරයක් නැතුව වෙනවා. ඔන්න ඕක ඉගෙන ගන්න. එතකොට මේ සමාජයෙන් ඉගෙන ගන්න දේ තමයි ලිංගිකත්වයට බලපාන්නේ කියන එක හොඳට මතක තියාගන්න. ඒතර මේ වගේ දේවල් ළමයිට කියලා දෙන්න ගුරුවරු වැඩිහිටි අය ඉතින් මේ දවස්වල මේ ගැන සිලබස් එකට එකතු කරනවා නම් මේ වගේ වටිනා දේවල් එකතු කරන්නට ඕනේ. එතකොට ළමයින්ට තේරුම් ගන්න පුළුවන් මේ අපිට එන සිතුවිලි බොහෝ දේවල් මේ සමාජයේ මිසක ඥාන මගින්වත් දෙනව නෙමෙයි කියන එක. ඊට පස්සේ අනිත් කතාව තමයි වැදගත්ම කතාව. ඒ කියන්නේ මේ පරීක්ෂණේ තව එකක් කරනවා මේ අර කිව්වේ දැන් අර යාළු වෙනම වෙන් කරපු අයට ඒ රිලා දියණියන්ට යම් ක්‍රමයකින් කෘත්‍රිම සිංචනයෙන් බබාලා ඇති කරලා දෙනවා. ඒ දෙන්නා ඒ තාත්තම්මා විදිහට වෙනම තියලා තව ටිකක් ආදර කාලයක් ඇති දෙන්න ආරම්භ වෙන්නේ නැහනේ. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා. එයාලා බබාලා නැත්නම් ඒගොල්ලන්ගේ පැටව ලොකු වුණාම මොකද කරන්නේ කියලා. ඒතකොට මේකෙන් බලනකොට අර ළමයි ආවට පස්සේ ළමයි හපනවා, ළමයි විසික්කනවා, ළමයි සූරනවා, මරනවා, ඒව කරනවා. අර ළමයි මේ අම්මා තාත්තත් එක්ක ඉපු නැති රිලා කණ්ඩායම. ඊට පස්සේ අතන බලනවා ටැක්ස් ගහලා ඒ වෙන වෙනම ලකුණු කරලා ඒ රිලා දුවරුයි මේ ඒ කාන්තා පුරුෂයාගේ දරුවෝ. ඒ කියන්නේ පැටව. ඒ පැටව බලා ගන්න විදිය කොහොමද කියලා. ඒකට ඒගොල්ලෝ අර ආරක්ෂා කරනවා, රැක බලා ගන්නවා, ආදරය කරනවා, ඒ කොහොම කරනවා. ඒකට ඒකෙනුත් පේනකොට දැන් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නම් කොහොමද
මේ සමාජ අවබෝධයක් දෙමව්පියන්ගේ තියෙන ආශ්‍රය නොවීම ඒවා දැක නොදැකීම අන්න ඒව මත තමා කියන එක දැන් වැටීම. ඒතර ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න මේක මේ වගේ ලිංගික අධ්‍යාපනයක් තමයි ප්‍රජාවට දෙන්න ඕනේ. ඒකට තේරුම් ගන්න ඔයගොල්ලෝ අර chromosomal abnormality receptor defect හැර අනිත් සියල්ලම වගේ ඒ කියන්නේ 5HT dysfunction එතකොට ළමා කාලේ අත්දැකීම් ලැබීම දෙමව්පියන්ගෙන් ඒ ගුණාත්මක ළමා කාලයක් ආදර්ශමත් එකක් නොලැබීම ඊට පස්සේ අපි ඊළඟට කතා කරා සමාජ මාධ්‍ය හරහා ඒකට peer groups නැත්නම් වටපිටාගේ මිත්‍රයෝ සම්බන්ධ කරගෙන ඇති වෙන කතා කුඩා කාලේ ළමා මනෝභාවයන් කුඩා කාලේ අත්දැකීම් ප්‍රෙෂර් සෝන් එකේ බලපෑම නැත්නම් තෘප්ති මධ්‍යස්ථාන බ්‍රේන් එකේ ඇතිවෙච්ච දේ ඊට ඇමිග්ඩොලිඩ් ඒරියා එකේ 5HT අඩු වෙලා ඩෝපමින් නොවැඩිලි වැඩි වෙලාවට ලැබුව අත්දැකීම තැම්පත් වීම ඊට පස්සේ නියුරෝප්ලාස්ටිසිටි කාලයත් සමග ඒක වෛරගත වීම ඊට පස්සේ කුඩා කාලේ විශේෂ නැත්නම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමහරුන්ගේ නිකන් හිතෙනවා ඒගොල්ලන්ට මම පිරිමි ළමයික මම කාන්තාවක් වුණා නම් හොඳයි හොඳට ඇවිදිනවා හරි මොකක් හරි ලස්සනයි වගේ එහෙම හිතුවොත් මෙයාගේ යටිහිතට ඒක බලපෑම් කරලා එයා ඒ තත්ත්වෙන් ඉදිරියට එන්න බලනවා. ඉතින් ඔන්න ඔය වගේ කතාවක් තියෙනවා. ඊට පස්සේ කලාතුරකින් පෙර භවයේ බලපෑම. පෙර භවය කියලා කියන්නේ මොකද්ද? ලෝකේ ඒ ගැන පරීක්ෂණ කරලා තියෙනවා බ්‍රේන් එක ඊමේල් කරනවා කියන එක තමයි මහාචාර්ය එන් ස්ටීවන් වර්ජිනියා යුනිවර්සිටි ඒ මනෝවෛද්‍ය විශේෂ මහාචාර්යතුමා ප්‍රවසලා තියෙන්නේ. ඒ කියන්නේ පෙර භවයේ ආපු මතකයක් චර්යාවක් පුරුද්දක් මේ භවයේ ක්‍රියාත්මක වෙනවා කියන එක. පිරිමි ළමයින් නම් අන්න අර පෙර භවයේ මතක නිසා ගැටලු ඒ චර්යාවන් සහ උනන්දුවන් දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට ඔන්න ඕක එක කතාවක්. ඉතින් මේ වගේ දේවල් මොකද කරන්නේ? මේ වගේ අවස්ථා කීපයක් අපි අත්දැකලා තියෙනවා. ඒවා හොඳට පිරිමි ශරීරයේ තියෙනවා නම් කිසි දෝෂයක් නැත්නම් ක්‍රෝමසෝම ඇබ්නෝමැලිටි එකක් නැත්නම් ඒගොල්ලන්ට මොකද කරන්න පුළුවන්? පෙර භවයේ මෝහණය මගින් ගිහිල්ලා එතන තියෙන ඒවා වෙනස් කළා එතන අර නියුරෝප්ලාස්ටිසිටි වෙන්න පුළුවන් ගැඹුරු නින්දේදී. ඒකට ඒ සඳහා අවශ්‍ය යෝජනා එකතු කරාට පස්සේ තියෙන ශරීරයට සමබරව එකක් ලබා දුන්නාට පස්සේ මතක පද්ධති ඒක ඔටෝ යටිහිතේ මේ නියුරෝප්ලාස්ටිසිටි අලුතෙන් හැදෙනවා. ඒ හැදීම තුලින් මොකද වෙන්නේ? එයාගේ වර්තමානයේ එන චර්යාවන් ෆැමිලි එකට එයාගේ ශරීරයට ගැළපෙන විදියට හදන්නට පුළුවන්. ඔනෝකත් ඉතින් අපි මතක තියාගමු. ඔනෝක ක්‍රම. ඉතින් ওই ක්‍රම අපි දැනගන්න එක ඉතා වටිනා වෙනවා. එහෙම නොවුනොත් මෙන්නේ ගොඩක් අය මේ තියෙන රැල්ලක් වගේ යන්න ගිහිල්ලා තමාට තියෙන ලිංගික නිරෝගීකේව ස්වභාව ධර්මයෙන් ලැබුණු එකට අමතරව වෙන මේවට විකෘතිතා එකතු කරන්න ගිහලා වෙන ප්‍රවණතා ඇති වෙන්න ගිහිල්ලා ලෙඩ රෝග බේවලා තියෙනවා. මානසික රෝග ඇති වෙලා තියෙනවා. දිවිනසා ගැනීම ඇති වෙලා තියෙනවා. විශාල මුදල් වැය වෙලා තියෙනවා. පවුල් වල ගැටුම් ඇති වෙලා තියෙනවා. සමාජීය ප්‍රවණතාවයේ දරුවෝ නැතිවීම දක්වා ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා ආගත පරපුර ලොකු බලපෑමක් ඇති කරනවා. නැත්නම් ජීනොසයිඩ් නැත්නම් පරම්පරා විනාශ වෙන්න බලපෑමක් ඇති කරනවා. ඒක එතකොට හොඳ දෙයක් නෙවෙයි. not normal කියන්නේ ඒකයි. ඒකට අපි අර අවශ්‍යම නීති සහ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන කිසියම් ප්‍රතිශතයක් ඉද්දී majority ප්‍රතිශතයක් බහු ප්‍රතිශතයක් එසේ නොවන අයට සුදුසු සෞඛ්‍ය ආධාර සහ දැනුවත් කිරීම සහ ප්‍රතිකාර කරන්නට ඕන කියන එකයි අදහස් කරන්නේ. ඒක අපේ මහාචාර්යවරු විශාල පිරිසක් මේ ගැන කතා කරලා සාකච්ඡා කරලා ඒ අනුව තමයි ඔයගොල්ලන්ට මේක මතක් කරන්නේ. ඉතින් ඔය වගේ දැනුම ඔබ අනිත් අයත් එක්ක ෂෙයා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ගෝලීය මානව සුරකුම් බඳුනමින් අය දවසක ගෝලීය මානව සුරක්ෂිතතාවය සඳහා පණිවිඩයක් ගෙනකම් ඔබ සමට ජයග්‍රහණී දවසක් වේවායි සුබ ප්‍රාර්ථනා කරනවා.